අදම ඔයාලට කියනවා ඔයාගේ මුන්ට 20 30 40 වයස්වලදී ඇත්තට මොකද වෙන්නේ කියලා. ඒ වගේම එම් වෙන එක නවත්තන්න ඔයා අදම පටන් ගන්න ඕන ප්‍රොඩක්ට් එක මොකද්ද කියලා. අයිබන් මම වෛද්‍ය දිලීප. අපි හැමෝම වයසට යනවා. ඒත් ඔයා ඇත්තටම දන්නවා වගේ හැම ඇත්තටම වයසට යන පටන් ගන්නෙ කීයෙන්ද කියලා. ගොඩක් දෙනෙක් හිතන්නේ වයසට යන විතරයි හැම වෙනස්කම සිදු වෙන්නේ කියලා. ඒත් ඇත්තටම අපේ වයස අවුරුදු 20 ඉඳන්ම සම වයසට යෑම ආරම්භ වෙනවා. අදම ඔයාලට කියනවා 20 30 40 වයස්වලදී සමට මොනවද වෙන්නේ කියලා. ඒ වගේම මේක නවත්තන්න ගහන ප්‍රොඩක්ට්ස් මොනවද කියලා බලමු. අවුරුදු 20 ගණන් වල තමයි අපේ ඊටාත්ම තරුණ දීප්තිවන් සහ ඉලාස්ටින් කොලජන් හොඳින් සිදු වෙන කාලේ. මේ කාලේ තමයි හිරුවල නිරාවරණය වීම නිසා අපට හානිය පටන් ගන්න. කුරුල්ලා ලප රැලි ඇති වෙන පටන් ගන්න. මේ කාලේදී ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි හිරුවලින් සම ආරක්ෂා කරගන්න එක. හොඳ ස්කින් කෙයාර් රූටින් එක පටන් ගන්න හොඳම කාලේ. ඒ වගේම වයස අවුරුදු 25 තමයි අපේ මේ තියෙන කොලජන් මට්ටම අඩු වෙන පටන් ගන්න. ඒ නිසා කොලජන් ගැන අවධානය යොමු කරන්න ඕනේ. අවුරුදු 30 ගණන් වලදී කොලජන් නිෂ්පාදනය තව තවත් අඩු වෙන පටන් ගන්නවා. සෛල රිපෙයාර් වීම මන්දගාමී වෙනවා. මේකෙන් සීන් රැලි සමේ වියලි බව සමේ සෙන්සිටිවිටි එක වැඩි වෙනවා. මේ කාලේදී අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන දේ තමයි රෙටිනෝල්. රෙටිනෝල් වලින් හැම කොලජන් මට්ටම උත්තේජනය කරනවා. සෛල රිපෙයාර් වීම වේගවත් කරනවා. ඒ වගේම හයිලුරොනික් ඇසිඩ් වැනි හයිඩ්‍රේටිව් සීරම්ස් භාවිත කිරීමත් වැදගත්. ඒ වගේම කොලජන් ගැන උත්තේජනල කොලජන් ඉන්ජෙක්ෂන් එකක් කරන වගේ දෙයක් නැත්නම් සෛල බෙදීම අඩු කරන නැත්නම් වයසට වීම අඩු කරන ප්ලැසෙන්ටා සෙල් එක්ස්ට්‍රැක්ෂන් වලින් ඉන්ජෙක්ෂන්ස් වගත් මේ කාලේ තමයි වැදගත්. 40 ගණන් වලදී මේ කාලේ තමයි කොලජන් ඉලාස්ටින් තවත් ගොඩක් අඩු වෙන කාලය. සමේ නම්ශීල්භාවය නැති වෙලා හැම එල්ලා වැටීම සහ වයස්ගත පෙනුම ආරම්භ වෙන කාලය. මේ කාලේදී ආලේපනය කරන රෙටිනෝල් වලට අමතරව පෙප්ටයිඩ් වැනි ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන සංඝටක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ෆිලර්ස්, බොටොක්ස්, BB ඉන්ජෙක්ෂන්ස්, ලේසර් ට්‍රීට්මන්ට්ස් ගැන අවධානය යොමු කරන්න ඕන කාලය. ඔයාගේ වයස කී වුණත් ඔයාගේ සමේ තරුණ බව රැක ගන්න කරන්න ඕන පියවර ඔබත් දැන් ආරම්භ කරන්න පුළුවන්. වැදගත් වෙන්නේ හරි දේ හරි වෙලාවට ආරම්භ කරන එක. මතක තියාගන්න prevention is better than cure. ඔයාගේ හැම තින් තත් හරියට නිවැරදිව අඳුනාගෙන ඒකට අවශ්‍ය ප්‍රතිකාරමය ආරම්භ කිරීමට වත් අපේ ක්ලිනික් එකකට පැමිණෙන්න. අපි ඔයාගේ හැම හරියටම ඇනලයිස් කරලා කරන්න ඕන ට්‍රීට්මන්ට් ගැන හරියටම උපදෙස් දෙන්න.